අයිබෝවන් අදත් සුපුරුදු සුහදත්තත් එක්ක ඕගොල්ලොත් එක්ක සම්බන්ධ වෙන්නේ මම මීට කලින් මේ channel එකේදී කරා වීඩියෝවක් මේ මුහුණේ පැහැපත් බව ඇති කරගන්නට අපිට විටමින් D උපකාරී වෙන්නේ කොහොමද කියන එක ගැන. ඉතින් මෙතෙන්දී ගොඩක් දෙනෙක් දාපු කමෙන්ට්ස් වලින් සහ ගොඩ දෙනෙක් මට කතා කළා අහපු විස්තර වලින් මට දැනගන්න පුළුවන් උනේ ගොඩ දෙනෙකුට තියෙන ප්‍රශ්නයක් තමයි මේ විටමින් D ලබා ගන්න කොහොමද? අපි අපේ ඇඟට විටමින් D ගන්නෙ කොහොමද? එතකොට ගන්න ඕනි ප්‍රමාණ කොච්චරද? අන්න ඒ ගන්න තියෙන ක්‍රම මොනවද? මෙන්න මේ වගේ දේවල් ඉතාමත්ම තදබල ප්‍රශ්න වෙලා තිබුණා ගොඩ දෙනෙක්ගේ. ඉතින් මම අද හිතුවා මේ වීඩියෝව අන්න ඒ පිළිබඳව සාකච්ඡා කරන්න ඕනි කියලා. ඉතින් සාමාන්‍යයෙන් විටමින් D අපිට අවශ්‍ය කරන ප්‍රමාණය කොච්චරද? සාමාන්‍යයෙන් අපි සාමාන්‍ය පුද්ගලයෙකුට විටමින් D මිලිලීටරයට නැනෝග්‍රෑම් 30ත් 60ත් අතර ප්‍රමාණයක් තියෙනවා නම් අන්න අපි කියනවා ඒක ගැටලුවක් නෑ සෑහෙන ප්‍රමාණයක් තියෙනවා කියලා. නමුත් මිලිලීටරයට නැනෝග්‍රෑම් 100ට වඩා ගියොත් එහෙම මේ විටමින් D අන්න එතකොට අපි කියනවා විටමින් D ටොක්සික් තත්ත්වයටපත් වුණා කියලා. ඉතින් අන්න එතකොට නොයෙකුත් අපිට රෝග ලක්ෂණ මතුවෙන්න පුළුවනි. ඉතින් ඒක නිසා මේක සාමාන්‍යයෙන් අපි පවත්වා ගත යුතු වෙන්නේ මිලිලීටරයට නැනෝග්‍රෑම් 30ත් 60ත් අතර ප්‍රමාණය. මිලිලීටරයට නැනෝග්‍රෑම් 30ට වඩා අඩු නම් 20ත් 30ත් අතර තියෙනවා නම් අපි කියනවා විටමින් D මද කමින් පෙළෙනවා කියලා. ඒ කියන්නේ අර නියම තත්ත්වයට වඩා මද කමින් පෙළෙනවා කියලා. ඊටත් වඩා පහළ ගිහිල්ලා විටමින් D මිලිලීටරයට නැනෝග්‍රෑම් 20ටත් වඩා අඩු නම් අපි ඒකට කියනවා විටමින් D ඌනතාවයක් කියලා. ඉතින් ඇත්තටම අපේ රටේ විටමින් D මේ ඌනතාවය සහ මේ මදකම මේ දෙකම එකතු වුණාම සමස්තයක් විදිහට ගත්තොත් එහෙම මේ මෑතකදීම කරන ලද සමීක්ෂණ වලින් හෙළි වෙලා තියෙනවා විටමින් D ඌනතාවය සහ මදකම කියන මේ අඩු පැත්තට සාමාන්‍යයෙන් ලංකාවේ 90ක් විතර ජනගහනයක් ඉන්නවා කියලා. ඉතින් එතෙන්දී ඒකෙත් අවාසනාව තමයි මේ විටමින් D මදකම වඩාත්ම වැඩිපුර තිබෙන්නේ ස්ත්‍රී පක්ෂයට. ඉතින් මම හිතන්නේ ස්ත්‍රී පක්ෂයට තමයි මේ විටමින් D ඉතාමත්ම අත්‍යවශ්‍ය වෙන්නේ. ඒ අයට තමයි මේක ඉතාමත්ම මදකම වඩාත්ම බලපාලා තියෙන්නේ. ඉතින් අපිට මේ විටමින් D මදකම හින්දා හුඟක් වෙලාවට එන්න පුළුවන් දේවල් ගොඩක් තියෙනවා. එකක් තමයි අපි දැකලා තියෙන බොහෝ වෙලාවට හන්දි කැක්කුම්. හන්දි කැක්කුම් ඉතාමත්ම තද බල විදියට දීර්ඝකාලීනව පවතින හන්දි කැක්කුම් තියෙනවා. වේදනානාශක බීපුවම අඩු වෙනවා නැවත හැදෙනවා. ඒ වගේම තමයි මේ මස්පතු වල වේදනා. ඒකත් ඒ වගේම තමයි తాවකාලිකව අඩු වෙනවා නැවතත් ආපහු හැදෙනවා. ඒ වගේම තවත් දෙයක් තමයි අස්තිවල වේදනාවත් මේකෙන් මේ විටමින් D මදකම නිසා ඇති වෙන තවත් එක රෝග ලක්ෂණය. තවත් එක දෙයක් තමයි මේ නියම ආකාරයෙන් ශරීරයේ ඉරියව්ව පවත්වාගෙන යන්නට නොහැකි වෙනවා. ශරීරයේ වකුඩු වෙන ස්වභාවයක් ඇති වෙන්නට පුළුවන් මේ විටමින් D ඌනතාවය නිසා. අනිත් එක මානසික ගැටලු ડિප්‍රෙෂන් ඇන්සයිටි මේ වගේ දේවල් නොයෙකුත් මානසික ආබාධ අපි කරා එන්න පුළුවනි මේ විටමින් D ඌනතාවය නිසා. මේක නිසා එන තවත් එක දෙයක් තමයි අපේ කොණ්ඩේ යෑම සහ වැවීම අඩුවීමත් මේ විටමින් D අඩුවීම නිසා සිදුවන තවත් එක දෙයක්. අනිත් එක ඉතාමත්ම කල් ගතවන තුවාල වේලෙන්න ඉතාමත්ම කල් ගතවීමත් මේක නිසා ඇති වෙන තවත් එක දෙයක්. ඒ වගේම දියවැඩියාව අධිරුධ්‍ර පීඩනය මේ වගේ දේවලුත් මේ විටමින් D මදකම නිසා ඇතිවන්නට පුළුවන්. ඉතින් අපි දන්නවා කුඩා කාලයේදී ඉඳලම මේ විටමින් D ඌනතාවයක් ආවොත් එහෙම ඒ අයගේ මේ අස්ථි ඇද වෙලා කකුල් වල විශේෂයෙන් අස්ථි ඇද වෙලා කුඩා ළමුන්ගේ අස්ථි ඇද වෙලා යන රිකට්සිය කියන තත්ත්වය ඇති වෙන්නට හැකියාව තියෙනවා. මේ තරම් වැඩිපුර පැතිර ගිහිල්ලා තියෙන මේ වගේ නොයෙකුත් විශාල රෝග ගොන්නකට තුඩු දෙන මේ විටමින් D අපි කොහොමද ලබා ගන්නෙ? මේක ඉතාමත්ම ලොකු ප්‍රශ්නයක් වෙලා තියෙනවා. ඉතින් ප්‍රධාන වශයෙන් අපිට විටමින් D ලැබෙන්නේ හිරු එළියෙන්. හිරු එළියෙන් ලැබෙනවා වගේම අපිට කෑමෙන්
මේ විටමින් D අඩංගු කෑම ආහාරයට ගැනීම තුළිනුත් අපිට විටමින් D ලබා ගන්නට පුළුවන්. තවත් එක ක්‍රමයක් තමයි මේ විටමින් D සප්ලිමන්ට්ස්. මේවා ලබා ගැනීම තුළිනුත් අපිට විටමින් D ලබා ගන්නට පුළුවන්. ඉතින් අද වීඩියෝවෙන් මම බලාපොරොත්තු වෙන්නේ මේ හිරු එළියෙන් කොහොමද අපි නිවැරදිව විටමින් D අපේ ශරීරයට ලබා ගන්නේ. ඒ වගේම තමයි මේ විටමින් D අඩංගු ආහාර ද්‍රව්‍ය මොනවද? ඒ වගේම මේ විටමින් D අපි ලබා ගන්න පුළුවන් පිටින් ලබා ගන්න පුළුවන් සප්ලිමන්ට්ස් මොනවද තියෙන්නේ? මේ සප්ලිමන්ට්ස් වඩාත්ම හොඳ සප්ලිමන්ට්ස් මොනවද තියෙන්නේ? ඒ වගේම තමයි මේ කොයිතරම් මාත්‍රාවක් අපිට ඉතාමත්ම ආරක්ෂාකාරීව අපිට ලබා ගන්න පුළුවන්ද කියන ඒවා ගැන මම අද මේ වීඩියෝ පුරාවටම ඕගොල්ලොත් එක්ක සාකච්ඡා කරනවා. හිරු එළිය ගැන කතා කරනකොට සාමාන්‍යයෙන් අපේ රටේ කිසිම අඩුවක් නැතුව හිරු එළිය තියෙන කොටත් මේ වගේ 90ක් වගේ ප්‍රමාණයක් මේ විටමින් D උණතාවයෙන් පෙළෙන්නේ කොහොමද කියන එක ගැන ඇත්තටම විශේෂයෙන් වෙනමම කතා කරන්න ඕන මාතෘකාවක්. හුඟ දෙනෙකුට ඇත්ත වශයෙන්ම වෙලා තියෙන දෙයක් තමයි මේ රූපලාවන්‍ය හේතුන් නිසා නොයෙකුත් රූපලාවන්‍ය ආලේප කරන නිසාත් ඒ වගේම හැම පැහැපත්ව තියාගන්න ඕනේ කියලා කරන නොයෙකුත් දේවල් නිසාත් බොහෝ දෙනෙක් හිරු එළියට යන්න අකමැති. ඉතින් අන්න ඒක එක හේතුවක් වෙනවා මේකට. අනිත් එක තමයි මේ හිරු එළියට යන්න බොහෝ දෙනෙකුට වෙලාවක් නැහැ. ඒ මොකද අපි එළියේ බාහිර පරිසරය හා ගැටෙන්නට වෙලාවක් නැතිකම තියෙනවා. ඒ වගේම නොයෙකුත් සංස්කෘතික කරුණු සමාජීය කරුණු නිසා සම්පූර්ණයෙන් අපේ ශරීරය ආවරණය කරගෙන සිටීමට සිදුවන නිසාත් බොහෝ විට බොහෝ දෙනෙකුට මේ විටමින් D ඌනතාවය අපේ හිරු එළිය අපේ සමට වැටෙන්නේ නැති නිසාම ඇතිවන්නට ඉඩ තියෙනවා. තවත් උදවිය ඉන්න ඉතාමත්ම අක්‍රියාකාරීව කාමර තුලට වෙලා කල් ගත කරනවා. එහෙමත් නැත්නම් එක තැන ඉඳගෙන තමන්ගේ ජීවනෝපාය කරන උදවිය ඉන්නවා. ඉතින් ඒගොල්ලෝ සාමාන්‍යයෙන් එක තැනකට සීමා වෙලා කරුවල කාමරයකට එහෙම නැත්නම් ලයිට්ස් දාපු කාමරයක් ඇතුළට වෙලා මුළු දවස ගෙවනවා. ඉතින් මේ වගේ උදවියටත් මේ විටමින් D ඌනතාවය ඇතිවන්නට පුළුවනි. ඉතින් මෙතෙන්දී විශේෂිත දෙයක් තමයි මේ සාමාන්‍ය මේ වීදුරු වලින් එන හිරු එළිය. වීදුරු හරහා එන හිරු එළිය තුලින් අපිට විටමින් D ලැබෙන්නේ නැහැ. ඉතින් ඒක විශේෂයෙන් අපි මතක තියාගන්න ඕන කාරණයක්. තවත් එක දෙයක් තමයි මේ ඇඳුම් මත පතිත වෙන හිරු එළියනුත් අපිට අපේ ශරීරයට විටමින් D ලැබෙන්නේ නැහැ. අනිවාර්යෙන් මේ හිරු එළිය අපේ හැම මත කෙලින්ම පතිත වීම අනිවාර්ය වෙනවා. තවත් එක දෙයක් තමයි මේ බොහෝ දෙනෙක් බහුතරයක් මේ හිරු එළියේ වටිනාකම මේකෙන් මේ හිරු එළිය අපේ ශරීරයට පතිත වීම තුළින් අපිට විටමින් D ලැබෙනවා කියන එක මේක මේ නොමිලේ අපිට ලබා ගන්න පුළුවන් මේ ඖෂධය හිරු එළිය තුලින් අපි කොහොමද ලබා ගන්න කියන එක ගැන දැනුවත් වීම නැතිකමත් මේකට එක හේතුවක් වෙලා තියෙනවා. ඉතින් මේ හිරු එළියට පාත්‍ර වෙනකොට අපි හොඳට දැනගත යුතු කාරණා කිහිපයක් තියෙනවා. එකක් තමයි මේ අපි දැන් අපේ මුහුණ පැහැපත් කරගන්න ඕන අපි අනිවාර්යෙන් මේ මුහුණ හිරු එළියට නිරාවරණය කර ගැනීම අත්‍යවශ්‍ය වෙන්නේ නැහැ. අපිට පුළුවනි මේ මුහුණේ පැහැපත්කම හෝ එහෙම නැත්නම් අපේ ශරීරයට මේ විටමින් D ලබා ගැනීමට හෝ අපිට පුළුවනි අපේ ශරීරයේ වෙනත් විශාල ප්‍රදේශයක් පිට වාගේ එහෙම නැත්නම් ඉදිරිපස පපු පෙදෙස වාගේ මේ වගේ කොටස් අපිට පුළුවනි හිරු එළියට නිරාවරණය කරන්න. අපිට අවශ්‍ය නම් මුහුණ ආවරණය කරගන්නත් පුළුවන්. එහෙමත් නැතිනම් සන්ස්ක්‍රීන් එකක් වගේ එකක් ඒ වගේ ප්‍රදේශවලට පාවිච්චි කරන්න පුළුවන්. එතකොට අපිට විශේෂයෙන් අපි සමහර වෙලාවට මේ පිට හිරු එළියට නිරාවරණය කිරීම තුළින් අපිට පුළුවන් අපේ ශරීරයට අවශ්‍ය කරන විටමින් D ලබා ගන්න. ඉතින් මෙතෙන්දී තාමත්ම වැදගත් දෙයක් තමයි අපි දන්නවා මේ හිරු එළියේ තියෙන UVB කිරණ නිසා තමයි අපිට මේ ඒවා හැම මත පතිත වුණාම හැමේ කොලෙස්ටරෝල් සමග එකතු වෙලා මේක විටමින් D නිෂ්පාදනය කරනවා. ඊට පස්සේ ඒක අක්මාවට ගිහිල්ලා අක්මාවෙන් වකුගඩු වලට ගිහිල්ලා ඉවරලා අපිට නියමාකාර විටමින් D අපේ ශරීරයට ලැබෙනවා. ඉතින් මේ ලැබෙනා වූ විටමින් D ලබා ගන්න අපි සාමාන්‍යයෙන් මේ UVB කිරණ ඉතාමත්ම හොඳින්ම තියෙන්නේ උදේ 10 මාරත්
හවස 2:00මාරත් අතර. ඉතින් මෙතෙන්දි ප්‍රශ්නයක් තියෙනවා මේ 10:00මාරත් 2:00මාරත් අතර කියන්නේ ඉතාමත්ම අධික හිරු රශ්මියක් තියෙන වෙලාවක්. ඉතින් ඒක නිසා බොහෝ විට අපිට මේ අපේ ඉතාමත්ම හොඳින් සැර ඉරාවුවක් වැටෙන අපේ ලංකාවේ වගේ රටක සාමාන්‍යයෙන් 10:00මාරට කලින් වුණත් 8:00මාර 10:00මාර වගේ වැනි කාල සීමාවකදී අපිට ලැබෙන ඒ සෞම්‍ය හිරු රශ්මියෙන් උනත් අපිට විටමින් D අපිට අවශ්‍ය කරන ප්‍රමාණය හදාගන්න පුළුවන්. අනිත් එක තමයි 2:00මාරෙන් පස්සේ 2:00මාරේ සිට සාමාන්‍යයෙන් 4:00මාර 5 වගේ කාල සීමාව තුලත් අපිට මේ විටමින් D ලබා ගන්න පුළුවන්. අන්න එතකොට අපිට අර අධික UVB කිරණ නැත්නම් අධික රශ්මිය සහිත හිරු කිරණට පාත්‍ර වෙන්නේ නැතුව අපිට අපේ අවශ්‍යතාවය ඉෂ්ට කරගන්න පුළුවන්. මෙතෙන්දී අපිට සාමාන්‍යයෙන් සතියකට දවස් 2ක් නැත්නම් 3ක් මේ හිරු එළියට විනාඩි 15ක් වැනි කාල සීමාවක් විනාඩි 15ක් නැත්නම් 20ක් වැනි කාල සීමාවක් අපේ පිට නිරාවරණය කරත් අපිට පුළුවනි අපේට අවශ්‍ය කරන්නා වූ විටමින් D ප්‍රමාණය සාදා ගන්නට. හිරු එළියෙන් අපි විටමින් D ලබා ගත්තා වගේම තමයි අපිට පුළුවනි අපි ගන්නා වූ එදිනෙදා ගන්නා වූ ආහාර මේ විටමින් D බහුල ආහාර තුළිනුත් අපිට විටමින් D අපේ ශරීරයට ලබා ගන්නට හැකියාව තියෙනවා. ඉතින් අපි බලමු මොනවද මේ ආහාර සහ මේ ආහාර වලින් අපිට කොයිතරම් ප්‍රමාණයක් විටමින් D ලැබෙනවද කියලා. ඊටාත්ම හොඳින් විටමින් D අඩංගු වන අපේ තෙල් සහිත මාළු සාමාන්‍යයෙන් මැකරල්, සැමන්, ඒ වගේ සාඩින් මේ වගේ මාළු වලින් අපිට ඊටාත්ම හොඳ විටමින් D ප්‍රභාවයක් ලබා ගන්නට හැකියාව තියෙනවා. ඉතින් මෙතෙන්දී අපි සාමාන්‍යයෙන් අපිට මේකේ ග්‍රෑම් 100කින් මේ වගේ මාළු ග්‍රෑම් 100කින් විටමින් D සාමාන්‍යයෙන් 400ක් 1000ක් වැනි ප්‍රමාණයක් අපිට ලබා ගන්නට හැකියාව තියෙනවා. ඒ වගේම ඉතාමත්ම හොඳ ප්‍රභාවයක් තමයි මේ cod liver oil. මේ cod liver oil තේ හැන්දක විටමින් D ඉන්ටර්නැෂනල් යුනිට් 1000ක් 1300ත් අතර වගේ ප්‍රමාණයක් අපිට ලබා ගන්නට පුළුවනි. බිත්තර කහම දෙනුත් අපිට එක බිත්තරයක කහම දෙනුත් විටමින් D 40ත් 80ත් අතර ප්‍රමාණයක් ලබා ගන්නට හැකියාව තියෙනවා. ඒ වගේම බිම්මල් මේ බිම්මල් වල විශේෂිත දෙයක් තමයි මේ බිම්මල් හිරු එළියේ හැදුණු බිම්මල් වෙන්නට ඕනේ. අන්න ඒ බිම්මල් වල සාමාන්‍යයෙන් ග්‍රෑම් 100ක විටමින් D 150ත් 400ත් අතර ප්‍රමාණයක් අඩංගු වෙනවා. ඉතින් අපිට මෙතෙන්දි ප්‍රශ්නයක් මතුවෙනවා. දැන් අපි මේ ආහාර වලින් මේක ලබා ගන්නවා නම් එහෙම නැත්නම් සප්ලිමන්ට් වලින් මේක ලබා ගන්නවා නම් අපිට කොයිතරම් ප්‍රමාණයක් දවසකට අවශ්‍යද කියලා. ඉතින් අපි සලකලා බලුවොත් එහෙම සාමාන්‍යයෙන් උපතේ සිට මාස 12 දක්වා සාමාන්‍යයෙන් අපිට අවශ්‍ය වෙනවා දිනකට ඉන්ටර්නැෂනල් යුනිට්ස් 400ක්. අවුරුද්දේ ඉඳන් අවුරුදු 70 වගේ කාල සීමාවක් ඒ කියන්නේ වැඩිහිටි කාල සීමාව දක්වා සාමාන්‍යයෙන් 600ක වගේ ප්‍රමාණයක් අපිට දිනකට අවශ්‍ය වෙනවා. ඒ වගේම 70ට වඩා වයස වැඩිහිටි උදවියට සාමාන්‍යයෙන් ඉන්ටර්නැෂනල් යුනිට්ස් 800ක් වැනි ප්‍රමාණයක් අවශ්‍ය වෙනවා. ගර්භණී මව්වරුන් සඳහා විටමින් D සාමාන්‍යයෙන් 600ත් 800ත් අතර වගේ ප්‍රමාණයක් අවශ්‍යයි. රුධිර පරීක්ෂණ මගින් විටමින් D ඌනතාවයක් තියෙනවා කියලා අපි හඳුනාගත්තොත් අන්න ඒ වගේ පුද්ගලයෙකුට සාමාන්‍යයෙන් විටමින් D 1000ක් එහෙමත් නැත්නම් 4000ක් වගේ ප්‍රමාණයක් දෙන්නට පුළුවනි වෛද්‍ය උපදෙස් ඇතිව. ඒ වගේ දෙයක් ගන්නවා නම් අපි සාමාන්‍යයෙන් අවුරුද්දකට වතාවක්වත් විටමින් D මැනලා බැලිය යුතු වෙනවා. ඒ වගේම තවත් සුවිශේෂී අවස්ථා තියෙනවා. වෛද්‍ය උපදෙස් මතම පමණක් තමයි ගන්න පුළුවන්. ඒ විදිහට ඉතාමත්ම කෙටි කාලයක් මාස 2ක් 3ක් වගේ කාලයක් තද උණතාවයක් තියෙන පුද්ගලයෙකුට සාමාන්‍යයෙන් විටමින් D 60000ක් වගේ ප්‍රමාණයක් සතියකට වරක් බැගින් ගන්නට හැකියාව තියෙනවා. එය අනිවාර්යෙන් වෛද්‍ය උපදෙස් මත කරන්න ඕන කාර්යයක්. මේ ආකාරයෙන් විටමින් D සප්ලිමන්ට් විදිහට ලබා ගන්නකොට ඉතාමත්ම හොඳ සප්ලිමන්ට් එක මොකක්ද කියන එක ගැන ගැටලුවක් එනවා. ඉතින් මෙතෙන්දී නොයෙකුත් වෙළඳ නාම මගින් මේ සප්ලිමන්ට්ස් එනවා. ඉතින් ඇත්තටම මට මේ වෙළඳ නාම මෙහිදී සඳහන් කරන්නට හැකියාවක් නැහැ. කෙසේ වෙතත් අපිට ලබා ගන්න සුදුසු විටමින් D සප්ලිමන්ට්ස් තමයි විටමින් D සමග විටමින් K අඩංගු සප්ලිමන්ට්ස්.
සාමාන්‍ය විටමින් K2 අඩංගු සප්ලිමන්ට්ස් මේ විටමින් D සමග එන සප්ලිමන්ට්ස් තියෙනවා. ඉතින් අපි ඇයි එහෙම කියන්නේ? අපි දන්නවා විටමින් D අවශෝෂණය වෙනකොට ඒ හා සමානව කැල්සියමුත් අපේ ආහාර වලින් අවශෝෂණය වෙනවා. මේ අවශෝෂණය වෙන කැල්සියම් අපේ ලේනහර ඇතුලේ හිටියොත් ලේනහර ඇතුලේ තැන්පත් වුණොත් එහෙම ලේනහර ඝන වෙලා නොයෙකුත් සංකූලතා ඇතිවන්නට හැකියාව තියෙනවා. ඉතින් අන්න ඒක වළක්වා ගැනීමට තමයි අපි මේ විටමින් K2 ලබා ගන්න. මේ K2 වලින් මේ කැල්සියම් කෙලින්ම අරගෙන ගිහිල්ලා ඉවරලා අපිට අවශ්‍ය කරන අස්ථි වලට එමත් නැත්නම් දත් වලට හිස කෙස් වලට තල්ලු කරලා දානවා. අන්න එතකොට අපේ ලේ නහරවල කැල්සියම් එකතු වීම අවම වෙනවා. ඉතින් ඒක නිසා මේ විටමින් D සප්ලිමන්ට් එකක් ගන්නවා නම් අනිවාර්යෙන් K2 අඩංගු සප්ලිමන්ට් එකක් ගැනීම ඉතාමත්ම හොඳයි. ඉතින් දීර්ඝ කාලයක් මේ සප්ලිමන්ට් ලබා ගන්න උදවිය අනිවාර්යෙන් මේ විටමින් D ප්‍රමාණය තමන්ගේ රුධිරයේ විටමින් D ප්‍රමාණය අවුරුද්දකට සැරයක්වත් චෙක් කරලා බලන්න ඕනේ. ඒ වගේම අපේ වකුගඩුවල ක්‍රියාකාරීත්වය අපි මේ රුධිර පරීක්ෂණයක් මගින් චෙක් කරන්න ඕනේ. ඒ වගේම අපේ රුධිරයේ තියෙන කැල්සියම් ප්‍රමාණය අපි මැනලා බලන්න අවශ්‍ය වෙනවා. ඉතින් මේවා දීර්ඝකාලීනව විටමින් D ලබා ගන්නවා නම් අනිවාර්යෙන් වෛද්‍ය උපදෙස් ඇතිව කළ යුතු දේවල් වෙනවා. සාමාන්‍යයෙන් මේ විටමින් D ටොක්සික් තත්වයට එනවා නම් ඒ කියන්නේ මිලිලිටරයට නැනෝග්‍රෑම් 100ට වඩා වැඩි වෙනවා නම් බොහෝ විට ඒ වගේ වැඩි වුණු අයට කලන්තේ, කැරකිල්ල, වමනේ ගතිය, වමනේ යෑම මේ වගේ දේවල් ඇති වෙන්නට පුළුවන්. ඒ වගේම සිහිමද ගතියත් ඇති වෙන්නට පුළුවන්. තවත් එක විශේෂිතයක් තමයි මේ කැල්සියම් අනවශ්‍ය විදිහට අපේ මේ ලේ වලට උරාගෙන මේවා ගිහිල්ලා ඉවරලා මූත්‍රාශය වගේ තැන්වල තැම්පත් වෙලා මූත්‍රා ගල් හැදීමේ ප්‍රවණතාවයකුත් තියෙනවා. මේ අනවශ්‍ය විදිහට විටමින් D වැඩි වුණොත් එහෙම. ඉතින් මේ විටමින් D සප්ලිමන්ට් ගන්නට ඉස්සෙල්ලා අපි අවධානය යොමු කර යුතු තැන් කීපයක් තියෙනවා. එකක් තමයි අපිට මූත්‍රා ගල් තියෙනවද? මූත්‍රාශයේ ගල් හරි මූත්‍රා මාර්ගයේ කොහේ හරි ගල් තියෙනවද කියන එක ගැනත් අපි අවධානය යොමු කරන්න ඕනේ. ඒ වගේම තමයි රුධිරයේ කැල්සියම් ප්‍රමාණය වැඩිද? අපිට කුමක් හෝ මේ පැරාතයිරොයිඩ් ග්‍රන්ථියේ මොකක් නමුත් අසාමාන්‍යතාවයක් තියෙනවා කියන එක ගැනත් අපි අවධානය යොමු කරන්නට අවශ්‍ය වෙනවා. ඉතින් මේ පිළිබඳව වැඩිදුරටත් තව දුරටත් විස්තර අවශ්‍ය නම් ඕගොල්ලන්ට මේ විටමින් D පිළිබඳව කොහොමද ගන්නෙ, මේ සප්ලිමන්ට් කොහොමද ගන්නෙ, මේ වගේ නොයෙකුත් ප්‍රශ්න මතුවුණොත් ඔයගොල්ලෝ මේ වීඩියෝවේ කමෙන්ට් සෙක්ෂන් එකේ කමෙන්ට්ස් දාන්න. මම හැම කමෙන්ට් එකක්ම බලනවා. හැම කමෙන්ට් එකකටම මම පිළිතුරු සපයනවා. ඉතින් අන්න ඒ කමෙන්ට්ස් බලන එකෙන් අනිත් එකේ කමෙන්ට්ස් වල ගොඩාක් දේවල් ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන්. මේ පිළිතුරු දීලා තියෙන පිළිතුරු බැලීම තුලින්.